එදිනදා ජීවිතයේ ඔබ කරන රැකියාවන් වෘත්තීන් දුවදරුවන්ගේ කටයුතු ගෘහ ජීවිතයේ සියලුම කටයුතු පසෙකලා නිවන් දකින්න සූදානම් වෙන්න කිව්වොත් ඔබ සූදානම්ද? නෑ. මොකද බලාපොරොත්තු තියාගෙන ඉෂ්ට නොවුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු හීන කඳු පිටින් තවම ඉතිරි වෙලා. ඉන් 1000 එකක්වත් සමහර අයට තාම ඉෂ්ට කරගන්න බැරි වෙලා. ඒ වෙනුවෙන් මේ ගත වෙන සෑම මොහොතකම පොරබදනවා. ජීවිතය කියලා බලාපොරොත්තු ප්‍රාර්ථනා කන්දක් මුදුන්පත් කරගන්න ඔබ වෙහෙසටපත් වෙනවා. ඔබට හිතා ගන්නවත් බැරි තරම්. නමුත් අවුව වැස්ස ගින්න සුළඟ කියන මේ ස්වභාවිකව ඕනෑම කෙනෙකුට අත්වෙන්නට පුළුවන් උපද්‍රවයකට උවදුරකට ඔබටපත් වෙන්නට සිදු වුණොත් ඔබ කායිකව මානසිකව සුරක්ෂිතයිද? ඔබ නිතරම ඔබේ නැසිය යුතු පැන ඒක තමයි. මොකක්ද? ඕනෑම අත්දැකීමකදී එය සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. තවත් විදියකට කිව්වොත් ඔබ බලාපොරොත්තු නොවන විදියේ අත්දැකීමක්. ඒක මහා විවසනයක්, උවදුරක්, මහා ගින්නක්, මහා සුලි සුළඟක්, වැස්සක්, ගම් වතුර නාය යාමක්, මූද ගොඩ ගැලීමක්, වාහන ඇක්සිඩන්ට් එකක්. මේ විදියට අපිට එදිනදා ජීවිතේ සිදුවිය හැකි ඕනෑම අත්දැකීමක්, ඕනෑම සිදුවීමක් සිදු වුණොත් ඔබ ශාරීරිකව වගේම මානසිකව සුරක්ෂිතයිද? මේ පිළිබඳව අපි ගැඹුරින් විමසා ගන්නකොට කායික සුරක්ෂිතභාවය ගැන බලනකොට අපිට දැනෙන්නේ කය සුරක්ෂිත කරගන්නවා කියනකොට මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන ටික පිහිටලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ඒ උපාදාය රූපයන්ගෙන් සැදුම්ලත් මේ කියන භෞතික කය ආරක්ෂාවක් පිළිබඳව භෞතිකව අපිට මේ තියෙන කය ආරක්ෂා කරගන්නට නම් උස්ස ස්ථානයක ඒ වගේම කිසිවෙකුට ළඟා වෙන්නට නොහැකි ස්ථානයක ගම් වතුරෙන් සුළඟකින් උපද්‍රවයක් පැමිණෙන්න නොහැකි ස්ථානයකට ගියොත් අපිට අපේ මේ කය භෞතිකව සුරක්ෂිත කරගන්නට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. දැන් අපි ඒ විදියට භෞතිකව අපේ කය අහසේ පොළවේ මුහුදේ තැනිතලාවක මේ කොයි තැනක ස්ථානගත කළත් ඔබට කිසිම තැනක ඔබේ කය සුරක්ෂිත වෙන්න පුළුවන්ද? කිසිම වෙලාවක බෑ. මොකද මහ පොළව කියන්නේ වෙනස් වෙනවා කියන එක නියතයක් විදියටම තියෙන ස්වභාවයක්. එහෙනම් ඒ වෙනස් වීම වලට ඔබ ඕනෑම වෙලාවක සූදානම් වෙලා සිටිය යුතුයි. නමුත් අපි ඒ වෙනස් වීමට සූදානම් නොවි වෙනස් නොවන ස්ථිර බවක් ගොඩනගාගෙන ජීවත් වෙනවා. ඒ තාක් අපිට මේ කියන භෞතික කයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට බැරි බව දැන් ප්‍රත්‍යක්ෂයි. ඊළඟට ඔබේ සිත ඕනෑම උපද්‍රවයකදී අවුවෙන් වැස්සෙන් ගින්නෙන් සුළඟින් ප්‍රධානව අපිට හානි කරන්නට පුළුවන්. අපේ සිතට වගේම අපේ ගතට මේ සිත කය කියන දෙපාර්ශවයටම හානි කරන්නට පුළුවන් ස්වභාවයන් තුලදී ඔබේ සිත, ඔබේ මනස සුරක්ෂිතයිද? මනස සුරක්ෂිත නැති තාක් ඔබේ කය සුරක්ෂිත නැහැ. දැන් මේ ඕනෑම උපද්‍රවයකදී ඕනෑම උවදුරකදී අපි අපේ මනස සුරක්ෂිත කරගන්නේ කොහොමද? එහෙනම් මේ මනස සුරක්ෂිත කර ගැනීම ඒ වෙලට ෂණිකව ගන්න පුළුවන් පියවරක් නෙවෙයි. ඒකට ඔබ කාලයක් තිස්සේ
මේ ධර්ම මාර්ගය තුල හික්මෙමින් මනා පුහුණුවකට ලක් කරගෙන තියෙන්න ඕන. ඒ පුහුණුවක් ලැබපු කෙනෙකුට ඊටමත් වේගෙන් නුපුහුණු කෙනෙකුට වගේ නෙවෙයි පුහුණුවක් ලැබපු කෙනෙකුට ඕනෑම කටයුත්තක් භෞතික ලෝකයේ ඊටමත් හොඳින් කරන්නට පුළුවන් වගේම මේ දහම් මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුලම හික්මුණු යමෙකුට මෙවැනි උපත්‍රවයක් සිදු වුවොත් ඒ පුද්ගලත්වය ඒ උවදුර තුලින් සිත කය කියන මේ දෙපාර්ශ්වයම සුරක්ෂිත කරගන්නට තරම් වාසනාවන්ත වෙනවා. දැන් අපිට හිතෙන්නේ කය සුරක්ෂිත කරගන්නවා කියන්නේ කිසිදු සීරීමකටවත් පත් කරගන්නේ නැතුව තියාගන්න එක කියලා. නෑ. ඒ වගේම තමයි අපිට සිත සුරක්ෂිත කරගන්නවා කියලා හිතන්නේ මේ සිත දුකක්වත් එන්නේ නැතුව හැමදාම සතුටින් තිබ්බනම් ඒක තමයි සිතේ සුරක්ෂිතභාවය සිතට තියෙන ආරක්ෂාව කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් සිතේ ආරක්ෂාව තමයි මේ මොහොත තුල ඔබේ අවුව බැස්ස ගින්න සුළඟ කියන ඕනෑම ස්වභාවික උපද්‍රවයකදී නොසෙල්වෙන අකම්පිත ස්වභාවයට පත්වීම. එහෙනම් කුමනාකාරයක උපද්‍රවයක් පැමිණුණත් ඔබට ඒ උපද්‍රවය භෞතික ලෝකයේ තුල කතරම් මූල්‍ය මට්ටමකට ගණනයක් කළත් ඒ කිසිදු තැනකදී ඔබට ඔබගේ ජීවිතය හිමුණත් පසු නොතැවෙන ස්වභාවයට පත්වෙන්නට පුළුවන් නම් අන්න එතනයි ඔබගේ සැබෑ කායික සැබෑ මානසික සුරක්ෂිතතාවය තියෙන්නේ. මොකද සෙලවෙන මනසක් තියෙන තාක්කල් ඔබට කායික මානසික සුරක්ෂිතතාවය 100%යි. එසේනම් භාග්‍යවතුන් වහන්සේ ඒ අවබෝධ කරගෙන දේශනා කරන්නට යෙදුණු ආරෂ්ඨාංග මාර්ගය තුල ප්‍රථම සම්මා දිට්ඨියටවත් පත් නොවුනොතින් ඔබට කිසි දවසක කායික මානසික සුරක්ෂිතතාවයක් ලබන්නට වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඕනෑම පරිසර විපර්යාසයකදී ඕනෑම කායික ස්වභාවයකදී ඕනෑම විවසන මට්ටමකදී අකම්පිත නොවන සැලවීමකටපත් නොවන ඔබ අකම්පිත වූ ඒ කියන කිසිදු ස්වභාවයකදී දුකකටපත් නොවන ඒ වගේම සමහර අවස්ථාවල් වලදී අධිකව සතුටට පමණක් පත්වන ඒ නොමැතිවන ඔබට පුළුවන් නම් මේ කියන අෂ්ටලෝක ධර්මතාවයෙන්ම නිදහස් වෙන්න අෂ්ටලෝක ධර්මතාවයෙන්ම කම්පා නොවන අකම්පිත වූ ස්වභාවයකට පත්වෙන්න එතනදීම පමණයි ඔබේ සිතත් කයත් කියන මේ අන්ත දෙකෙන් නිදහස් වුණු තැනක සිත කියන්නේ කයම බවට අවබෝධයෙන් දැන දැක මේ සිත කියන්නේ කිසි මොහොතක නූපදින ස්වභාවයක් බවටම දැකගෙන මේ මොහොත තුල ඔබට අවුව බැස්ස ගින්න සුලගින් විපතක් සිදු වුවොත් ඒ සිදුවන්නේ ඒ වෙලාවේ වෙන්න තියෙන දේ ස්වභාව ධර්මයා තුල සිදුවන දේ ඒ සිදුවීම තුල මම මගේ කියා ගන්නට කිසිවක් නොමැති බව අවබෝධයෙන් දැක දැන ගන්නට ප්‍රඥාව පහළ කර ගැනීම මිස අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ